හැමෝටම සුබ දවසක්. අද තියෙන 44 වෙනි ප්‍රශ්නේ බලමු ප්‍රශ්නේ. චිබේසෝ අපි චිප් කියන නිවසට ඒසෝ ව්‍යාකරණයේ සිටදී ඉඳන් කියන අදහස. එතකොට ගෙදර ඉඳන් නැත්නම් ගෙදර සිට ගෙදරදී කියන අදහස. එතකොට ගෙදර ඉඳන් කියන අදහස ගමු. ගෙදර ඉඳන් චිහා චොල්ලෝ අපි චිහා චොල්ලෝ කියනවා උමං දුම්රිය මධ්‍යස්ථ. ඒ කියන්නේ උමං දුම්රියට යන ස්ටේෂන් එක උමං දුම්රිය ස්ථානය. එතකොට උමං දුම්රිය ස්ටේෂන් එක කියලා අර සිංහල තේරුමින් ගන්න. එතකොට උමං දුම්රිය ස්ථානයට ඊ කියන විපාතය දාලා තියෙන වෙනසක් නැහැ තේරුම. එතකොට චිබේසෝ ගෙදර සිට නැත්නම් දී ඉඳන් ගෙදර ඉඳන් චිහා චොල්ලෝ උමං දුම්රිය කක්කප් සම්නිදා කක්කප් තකින ළඟයි කියන අදහස වචනේ තේරුම. එතකොට කක්කප් සම්නිදා නිදා ව්‍යාකරණ වල තියෙනවා. එතකොට තේරුමේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ළඟයි වර්තමාන කාල ළඟයි කරිගෝ ඒ වගේම කරිගෝ සම්බන්ධීකාරක පද තේරුම ඒ වගේම පෙෝනි පෙෝනි අපි පෙෝන් හදා කියන පහසුයි. එතකොට මෙතන පෙෝන් කියන වචනේ අපි කිටි වෙලා හැදිලා තියෙන්නේ පෙෝන් හදා කියන වචනේ ක්‍රියාපදයෙන්. එතකොට පෙෝනි පෙෝනි කියන අදහස ගත්තා. එතකොට පෙෝනි ශිෂ්‍යවලෝ එතන තේරුම වල හරි ව්‍යාකරණය ගත්තොත් ඒ ව්‍යාකරණයේ තේරුම ඇවිල්ලා අයිති හැඟවීමේ ව්‍යාකරණ. එතකොට පෙෝනි නැත්නම් මෙතන රිහානි රිහාන් ඊ කියලා දැම්මොත් රිහාන් මහත්මයා කියන අදහස නෝ. එතකොට මෙතන අදහස ඒ විදිහට ගන්න එපා. මේ විදිහට ගලපලා ගන්න. පෙෝනි ශිෂ්‍යවලෝ ඒ කියන්නේ මෙතන අදහස වෙන්නේ මේ පහසුකමට ඇතුළත් වෙනවා. පහසුකමට අයිති වෙන සිසුල් කියනවා අපි සිසොල් දෝ කියනවා. සිසුල් කියනවා අපි පහසුකම්. දෝ කියනවා කියන අදහස පහසුකමුත් කියන අදහස තමයි මෙතන. එතකොට පහසුකමුත් කියන අදහස එන්නේ. එතකොට අපි මේකයි මේ දෙකම එකට ගලපලා ගන්නකොට තේරුම අපි ගත්තොත් මේ විදිහට අපි පෙෝනයි සිසොල් වෙනකොට පෙෝන් කියන පහසු කියන අදහස. එතකොට ඊ කියන අදහස මම කලින් කිව්වා අයිති හැඟවීමේ මේ ව්‍යාකරණ. එතකොට පහසුකමට ඇතුළත් වෙන සිසුල්දෝ ඒ කියන්නේ පහසුකම්කට ඇතුළත් වෙන සිසුල්දෝ කියන පහසුකමුත් කියන අදහසෙන්. එතකොට එහෙම ගන්න එපා. මේක අමු අදහසෙන් ගත්තොත් එහෙමයි, සම්පූර්ණ හරි අදහස ගත්තොත් එහෙමයි. එතකොට මෙතන දලහ අදහස විදිහට මෙතන මේ ප්‍රශ්නේ කියලා තියෙන දලහ අදහස විදිහට ගත්තොත් අපිට ගන්න තියෙන්නේ පහසුකම්. අපිට තියෙන පහසු කියන්නේ ඒ කියන්නේ පහසු නැත්තම් අපිට පහසු වෙන විදිහේ සිසුල් කියන පහසුකම්. පහසු විදිහේ පහසුකම කියන්නේ පහසුකමට ඇතුළත් වෙන පහසුකම් වගේ අදහසක් තියෙනකොට මෙහෙම ගන්න පහසුකම්. පහසුකම් කියන්නේ එතකොට අපි දල අදහස ගන්නවා පේනවා සිසුල් පහසුකම් සිසුල් දෝ පහසුකමුත් කියන අදහස් තියෙන දෝ වල මානාසෝ බහුල නිසා ආසෝසෝ ඒසෝ ව්‍යාකරණය අංකයක් කරලා කරන නිසා කියන අදහස තියෙන. එතකොට මානාසෝ බහුල නිසා කියන අදහස අපි ගන්නවා ක්‍රියාපදයකදී නම් අපි ආසෝ ඒසෝ ව්‍යාකරණය අංකයක් කරලා කියන අදහස ගන්න. එතකොට අපි ගිහිල්ලා කියන තැනක ක්‍රියාපදයක තිබ්බොත් ගිහිල්ලා කියන අදහස ගන්න. එතකොට ඊට පස්සේ තමයි නිසා කියන අදහස ගන්න. එතකොට අපි මේ වගේ ක්‍රියාපදයක් නොවන අවස්ථාවකදී නිසා කියන අදහස පළවෙනියට අරගෙන දෙවෙනියට අපි කරලා කියන අදහස ගන්න. එතකොට පළවෙනි අදහස ක්‍රියාපදයක් නොවන නිසා ගද්දී මානාසෝ බහුල නිසා. ව්‍යාකරණය මම පැහැදිලි කරලා තියෙන 40 වෙනි වීඩියෝ එක හොඳට බලන්න. ආසෝසෝසෝ ව්‍යාකරණය හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මානාසෝ ගොඩක් නිසා කියන උත්තර වලට සප්තම නිදා කාර්ය බහුලයි. පෙයොන්රි හොඳා පෙයොන්රි හම් නිදා නිදා ව්‍යාකරණ එකතු වෙලා තිනවා. වෙනසක් වෙන්නේ සාමාන්‍ය වර්තමාන කාලේ. එතකොට පහසුයි. එතකොට ශිවොන් හදා ශිවොන් දාගෙන සිසිලසයි. සිසිල් කියන දාස සීතලයි නෙමෙයි සාමාන්‍ය සිසිල් කියන්නේ සීතල අධික සීතල නෙමෙයි සාමාන්‍ය සිසිල් බව දාස් තියෙන. එතකොට සිසිල්. එතකොට චිමිස්සම් නිදා. එතකොට චිමිත්ත කියන අපි විනෝද ජනකයි. එතකොට විනෝද ජනකයි. බලමු උත්තර ගැලපෙන්නේ කොහොමද කියලා. එතකොට ඉබේසෝ චිහාචොල්ලියක් කාජි ගෙදර සිට ඉඳන් නැත්නම් ගෙදර සිට ඉඳන් උමන් දුම්රිය ස්ථානය කක්කස්සම් නිදා ළඟයි කරිගෝ ඒ වගේම පෙයොන්වි හන් සිසුල්දෝ පෙයොන්වි සිසුල්දෝ. එතකොට පහසුකමුත් මානාසෝ ගොඩක් නිසා කාර් බහුල වෙනවද පහසුකම වැඩි වෙනවා කියන නෑ. ඒකයි කරනවා පෙයොන්වි හදා ගැලපෙනවා වගේ පෙයොන්වි හදා කියනවා පහසුයි කියන අදහස. උත්තර පැත්තකින් තියලා යනවා 3ට. ෂෝන් හදා කියන අපි සිසිල්ට ගැලපෙන්නේ නැහැනේ. මේ එයාකෝන් එකක් තිබුණා වගේ කියවන අපිට මානාසෝ එයාකෝන් වැඩි නිසා. ඒ කියන්නේ එයා කොම්පියුටර් කියන්නේ වායු සම්පීඩක නැත්නම් අපි කියනවා මේ
AC වගේ දේවල් වැඩි ගියොත් අපිට CC වගේ ගන්න තිබ්බා. එහෙම නැහැ එතන. ඒ හින්දා ටයිම් කරනවා. කෙමිස්ට්‍රි මිට කාර්ය බහුලයි. එතන සිසුල් වැඩි වුණාට පහසුකම් වැඩි වුණාට වැඩි වෙන්නේ නැහැ නේ. ඔන්න අපිට කිව්වනම් විනෝදකාමී වැඩ වැඩි නිසා වගේ තිබ්බනම් අපිට ගන්න. එතකොට අපිට උත්තරේ කෙලින්ම ගන්න පුළුවන් පහසුයි. එතකොට එම නිසා පහසුකම වැඩි නිසා පහසුයි කියන අදහස තමයි එන්නේ. ඒකට උත්තරේ අපි ගන්න දෙවෙනි උත්තරේ. වීඩියෝ එක තේරුම් නැත්නම් ආයි පාරක් බලන්න. හැමෝටම සුබ දවසක්.